Hi guys, ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා හෂීස් vlog YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔන්න ඉතින් මං අද අරගෙන ආවේ room cleaning vlog එකක්. ඉතින් ඔයගොල්ලෝගේ කාමරෙත් මේ වගේ වෙනස්ලා තියෙන අස් කරගන්න මෙන්න මේ වගේ මං කරන විදිහට මං අනුගමනය කරන tips ඔයගොල්ලොත් අනුගමනය කරන්න. ඉතින් ඔන්න අපි අපේ පොත් එහෙම අදාළ තැන් වලට දාගමු. ඔන්න මම එක බොක්ස් වලට වෙන් කරලා තියෙනවා ක්ලාස් පොත් මේකට, ස්කූල් පොත් මේකට එහෙම වෙන් කරලා තියෙනවා. ඉතින් අපි ඒකට දාගත්තා. ඔන්න ඉතින් දැන් මගේ ස්ටඩි ටේබල් එකේ වැඩ ඉවරයි. දැන් ওই ස්ටඩි ටේබල් එකට මං අරගෙන තියෙන සුදු පාට රෙද්දක්. මං ආසේ ඒ කලර් එකට. ඉතින් ඒ වුණාට ඒක ඉක්මනට කිලිටි වෙනවා. ඔයගොල්ලෝ වැඩියෙන් ලා පාට ලා පාට සුදු වගේ මෙස් රෙද්දක් ගන්න එක හොඳයි. හරි. දැන් අපි ඒක උඩ තියෙන රොඩු ඔක්කොම පිහදාලා යන් අපේ පොත් මේසය අස් කරගන්න. මගේ කාමරේ පොඩි කාමරයක් නිසා මම දෙකම එක තැනට තමයි දාගෙන තියන්නේ. ඉතින් දැන් ওই පොත් එහෙම එක තැන්වල ඇතිනේ. ඕගොල්ලෝ තියාගන්න ඕන තැන්වල නැත්තම් ඒවා තියාගන්න ඕන තැන්වල නිවැරදිව ගබඩා කරගන්න. හරි. දැන් ඉතින් ඔන්න මගේ කාමරේ තියෙනවා මට ඕන ඔක්කොම උපකරණ ටික වගේ මගේ කාමරේ තියෙනවා. මං තියාගෙන තින්නේ. ඊට පස්සේ මම මේ ළඟදී අලුතෙන් උපකරණයක් ඇදුවා ඩස්බින් එකක්. මම කොළ එහෙම රොඩු ඒව දාන්න වෙනම ඩස්බින් එකක් අලුතෙන් නිර්මාණශීලීව නිර්මාණය කරා. ඉතින් ඒකට රිජිෆෝම් බෝඩ් මේ රිජිෆෝම් තීරුවක් වගේ කෑල්ලකුයි කාඩ්බෝඩ් පෙට්ටියකුයි තමයි ඕන. ඉතින් ඒ දෙක එකට සෙට් කරලා මම මේස යටින් තිබ්බා. දැන් ඒ රිජිෆෝම් තීරුවෙන් අපි මේ කොළ රොඩු දැම්මහම ඒක ගිහින් වැටෙනවා ඩස්බින් එකට. හරි. ඉතින් ඔන්න දැන් අපේ පොත් මේසේ වැඩත් ඉවරයි. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ඇඳ අස් කරගන්න. අපි යන් ඇඳ අස් කරගන්න. ඉතින් මං ඔක්කොම කරන්න ඉස්සෙල්ලා සින්දුවක් දාගත්තා. ස්ටඩි සින්දුවක් තමයි දාගත්තේ. ඒවා හරි ලස්සන නිසා. ඔන්න ඉතින් ඇඳත් අස් කරලා ඉවරයි. දැන් මං ගාව තියෙනවා පුංචි කණ්ණාඩි මේසයක්. ඉතින් මේ කණ්ණාඩි මේසෙත් හොඳටම වෙනසිලා තියෙන්නේ. දැන් අපි ඒක අස් කරගන්න යමු. ඉතින් ඔන්න දැන් ඒක අස් කරගන්න යන්නේ. මේ වගේ එක ක්‍රීම් තමයි මං ගාව තියෙන්නේ. එහෙම එක විදිහට අදාළ ක්‍රීම් ඕන නැහැ. ඕන නැහැ කියන්නේ මම ඒව යූස් කරන්නේ නැහැ. ඕගොල්ලෝ යූස් කරාට කමක් නැහැ. ඉතින් මාත් තව ටිකක් ලොකු වුණාම මේ වගේ ක්‍රීම් ගන්නවා. තව ටිකක් මං සල්ලි එකතු කරගෙන එක ක්‍රීම් වර්ග එක දේවල් ගන්නවා. ඉතින් මම මේ පුංචි කණ්ණාඩි මේසේ නිර්මාණශීලීව නිර්මාණය කරන්න යොදාගත්තේ අර ෆ්‍රිජ් වල එහෙම අහක දාන කෑලි මං උපයෝගී කරගත්ත දෙකක්. ඊට පස්සේ වීදුරු දෙකක් ඕන වෙනවා. ඒ වීදුරු දෙක මෙහෙම තියලා දැන් ඕගොල්ලෝ නිර්මාණශීලීව හිතලා මේක නිර්මාණය කරගන්න ඕන. ඉතින් මට කණ්ණාඩි මේසයක් නැති නිසා තමයි මම මේ පොඩි එකක් නිර්මාණය කරගත්තේ. ඔයගොල්ලෝ ගාව කණ්ණාඩි මේසයක් තියෙනම් ඕගොල්ලෝ ඒක අලංකාර කරගන්න වෙනම හදාගන්න ඕනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒක උඩ තිබ්බ ඔක්කොම ක්‍රීම් වර්ග පවුඩර් ඒ වගේම මං සපත්තු මේ පොලිෂ් කරන පොලිෂ් එකක් මෙතන තියෙනවා. ඉතින් ඒක තැන ගිහිලා නැති වෙන නිසා මම ඒකත් ඉතින් මෙතනින් තියාගන්නවා. හරි. ඔන්න දැන් මේකේ තියෙන්නේ මොනවද දන්නවද? මං යූස් කරන කොණ්ඩබූ ලිප්ස්ටික් මේකප් වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ලිප්ස්ටික් මේකප් යූස් කරන්නේ නැහැ එච්චර. දැන් මගේ කාමරේ ඔක්කොම වැඩ වගේ ඉවරයි. මේ තියෙන්නේ මගේ පුංචි කණ්ණාඩි මේසේ. ඕගොල්ලත් මේ වගේ ඕගොල්ලන්ට ලස්සන හිතෙන විදිහට නිර්මාණය කරගන්න. ඉතින් ඔන්න මගේ කාමරේ වැඩ ඉවරයි. ඔය තියෙන්නේ මගේ ෂූස් සහ බෑග්ස් ටික. මට හරිම සතුටුයි මගේ කාමරේ වැඩ ඔක්කොම ඉවර කරගත්ත නිසා. අර තියෙන්නේ මං ඇඳපු චිත්‍රයක්. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මගේ ස්ටඩි ටේබල් එක පොත් මේසේ කණ්ණාඩි මේසේ වගේ අල්මාරියයි බෙඩ් එකයි තමයි කාමරේ තියෙන්නේ මේ මගේ පුංචි කාමරේ. ඉතින් මගේ කාමරේ ලස්සනයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරගෙන යන්න. ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බායි.